දීර්ඝ සාකච්ඡාවකින් පිළිතුරු දෙන්න ඕනේ දෙයක් වගේ බොහොම වැදගත් පාඩමක්. මොකද බොහොම දිනාටම තියෙන ප්‍රශ්නේ. මම පහෝගිය දාසක අපේ බණ කතාවක් කිව්ව අපි ළඟ හිටියා මේ යාපනයෙන් ඇවිල්ලා ඒ තරුණේ ජෝර්ජ් කියලා. එයාගේ අම්මා සිංහල, තාත්තා දෙමළ. ඉතින් මෙයා කලින් බෞද්ධ නෝනාට ඉතින් බෞද්ධ ආගමට එකතු වුණා. අපි ළඟට ආවා. මම දවසක් බණ කතාවක් කිව්වා. ඒකට එයාගෙන අපේ ගමේ අපේ ඇත්තත් ඕවා කියනවා. මොකද්ද මන කතාව? අපේ ලංකාවේ එක ගොවි ගෙදරක ගොවි නිවසක අම්මයි තාත්තයි පුතාලා දෙන්නයි දුවයි පස් දෙනා හිටියා. ලොකු පුතා මහණ වෙලා රහත් වුණා. කුඩා පුතායි දුවයි ගෙදර. ඉතින් ඒ ලොකු පුතා පැවිදිව රහත් වුණාට අම්මා තාත්තවත් නංගිවත් මල්ලිවත් කිනක් දහමක් කරගත්තේ නැහැ. තාත්තා ඉතින් ඔය වතු පිටුල හාරා කිසි පිනක් නොකර ඉඳලා මැරිලා ඌරෙක් වුණා. අම්මා ඉතින් ගෙදරම හැලිවලන් අතට ගාව උයා පියාගෙන කාමින් බොමින් ඉඳලා ගෙදර ගැරන්ඩියක් වුණා. නංගි ඉතින් ඉස පීර ඇඟ සරස ඉඳලා ඉතින් ඉසක් පිනක් කෙරුවේ නැතිනම් මැඩි දෙයක් වුණා. මැඩියේ. ඉතින් දැන් තුන් දෙනා තිරසම් භවයේ උපන්නා. මල්ලි විතරයි දැන් ගෙදර ඉන්නේ. මල්ලි ඉතින් ඔය වතු පිට රැක බලාගෙන ඉන්නවා. මල්ලි මේ ඉතින් මල්ලිට හරි කරදරයි ඌරගෙන්. හැමදාම ඌර ඇවිල්ලා මේ ගොවි පොළ හානි කරනවා. ඉතින් ඌර තමන්ගේ තාත්තා බව දන්නේ නැහනේ. ඔය අතර ගැරන්ඩි දෙන්නත් ඇවිදගෙන තියා නිතරම හැලිවයන් අස්සෙම ගෙදරත් එහෙම ඇවිදිනවා. ඒතර මැඩියව ගිලගත්තා. ගැරන්ඩියාවක් ඇවිදිනකොට ඌරා ගිලගත්ත ගැරන්ඩියාව. එදාම හරියට මල්ලිට ඌරා වෙලා මල්ලි ඌරා මරාගත්තා. ඊළඟ ගෙදර මුදුලේ දාගෙන හිටුවා අනේ අපිරා ස්වාමීන් වහන්සේ අද වැඩිවත් මස් එක මේ මාල් දාන දෙන්න පුළුවන් කියලා. ඌරු මාස් එක. එතකොටම රහතන් වහන්සේ දිවසින් බැලුවා මේ කර පිනට යෙදිච්ච හැටි. බැලුවා මෙන්න මේ සිද්ධිය දැකලා වහාම ඉර්ධියෙන් ආවා. එෙල්ලා ඉතින් මල්ලි හරිය සතුටු වුණා අඳුරු වැඩියානේ කියලා. ඊපස්සේ ස්වාමීන් වහන්සේ ඉස්සරහා මිදුලෙම ආසනයක් පනවලා වාඩි වෙලා මල්ලි ඔය ඌරාගේ බඩ පැත්තෙන් බලන්න එහෙම එන්න ගැරන්ඩියෙක්. මෙල්චි ගැරන්ඩි කොනා. මල්ලි ඔබ ගැරන්ඩියාගේ බඩපැත්ත මෙන්න මැඩියෙක් ඉන්නේ. ඊපස්සේ දැන් කොනවල් තුනක්. මල්ලි ටිකවා මල්ලි ඔය සත්තු තුන් දෙනා කවුද කියලා මල්ලි දන්නවද? නෑ දන්නේ. ඔය ඌරෝනේ අපේ තාත්තා. ඔය ගැරන්ඩි දෙන්න අපේ අම්මා. ඔය මැඩියා අපේ නංගි. අපි එකට එක පවුලේ ඉඳලා දැන් තුන් දෙනා තුන් පොළක උපන්නා. දැන් මල්ලි හදන්නේ ඒ අපේ තාත්තගේ මස් කණ්ඩනේ. මටත් මස් දෙන්න හිතුවානේ. ඉතින් මල්ලි දන්නවා නම් මේවා කරයිද කියනකොට මෙයාට ඉතින් අහසක් කොළවක් එපාව. අයි දෙන්නේ මේ අම්මේ කියලා තාත්තේ කියලා නංගි කියලා ඉතේ තුන් දෙනානේ මේ. ඉතින් මං හදන්නේ දැන් එයා දැන් පුරවුණන් පස්සේ මස් කන්ද. අයියෝ මේක නම් මේ සංසාරේ මත් නම් වැඩක් නැහැ කියලා එදාම ඔක්කොම ගහලා දාලා ගිහින් මහාන වෙලා රහත් වුණා. අර මහත්යක වචනයකට ගැලපෙන්නේ ඒක ප්‍රවෘත්තිය හරියද? ඔව් ඉතින් මහත්යෝ දැන් ඔය ඇතන් කෙනෙක් මස් කෑම බෞද්ධ ආගමට සම්පූර්ණයෙන් විරෝධයි කියලා කෙනෙක් කියනවා. සමහර කෙනෙක් මධ්‍යම කියනවා විරුද්ධත් නැහැ. අකපදයක් නොවන නිසා කියලා. අපි යුක්ති වශයෙන් මෙහෙම හිතන්න වටිනවානේ. අවුරුදු අසංඛ්‍ය ආවස කාලවල මිනිස්සු හිටියා. අවුරුදු ලක්ෂයේ අවුරුදු 80000 මිනිස්සු හිටියා. ඒ කාලවල ප්‍රාණඝාත නැහැ. ඒ කාල මස් කෑමක්ම නැහැ. ඒ කාලවල මිනිස්සුන් ලෙඩ රෝග නැහැ. තයෝ රෝගා පුරේයාසුන් ඉච්ඡානසනං ජරා පසුවනංජ සමාරම්භා අට්ඨනවති ආගම. ඉස්සර මිනිස්සුන් තිබුණේ අසනීප තුනයි. බඩගින්න, බත් මතය, වයසට ගියාම ඉතින් වාස් ලකුණු. ඒවා බෙහෙත් වෙන්නේ වනේ. පසුවනංජ සමාරම්භා මේ සතුන්ගේ මස් කෑමට පුරුදුනෙන් පස්සේ අට්ඨනවති ආගම ලෙඩ රෝග අටවනුවක් ඇති වුණා. ඒතකොට මේක අපිට පැහැදිලිව පේනවා මස් නොකන කාලේ මිනිස්සු නිරෝගී. මස් කන්න පටන් ගත්තාන් පස්සේ රෝගාබාධ වැඩි. රෝග වැඩි නොකමද වෙන්නේ? ආයුෂ අඩු වෙනවා, වර්ණය අඩු වෙනවා, සැපේ අඩු වෙනවා, ඥානය අඩු වෙනවා, බලය අඩු වෙනවා. දැන් ඒක තමයි දිගටම එන්නේ. ඒකට දැන් දිගට එන්නේ ඇවිල්ලා දැන් අපේ දෙමෝපියන්ගේ කාලේ මිනිස්සුන්ට තිබුණු කාය ශක්තිය දැන් මිනිස්සුන්ට නැහැ. අපි මේ ඇස් දෙකෙන් ඇස්වලින් දැකපු අයනේ.
අපි දැන් ගොඩාක් කාලේ මේ වගේ කාලයක් අපි දැකලා තියෙනවා අපේ ගම් වල මිනිස්සු හරි උසයි මහතයි ශක්තිමන්තයි. ඒගොල්ලෝ හොඳට වැඩ කරන්නත් පුළුවන්. හොඳට කන්න බොන්නත් පුළුවන්. දැන් මේ භාගයක් අඩුයි. ඊළාට ඒක දරුවන්ගේ දරුවන්ට තවත් අඩු වෙනවා. ඇයි මේ ගන්න ආහාර පානයි ඉතින් ඍතුවයි ඒවත් තියෙන පෝෂිකම අඩු නිසා. ඒවම අඩු වෙලා දැන් ඉතින් දස වර්ෂයට බැහැවම සත්‍යෝ මේ වියට අත්තරන් ලොකුද මන් දන්නේ. ඒ තරම් කෙටි වෙන්නේ 10 අවුරුද්දක්. ඔක්කොම ඉවරයි සම්පත්. ඔක්කොම ඉවරයි 10 අවුරුද්ද. එතකොට සාමාන්‍යයෙන් මේ අපේ දෙමාපියන් බොහෝ විට මේ පොඩි ළමයින්ට ඉතින් කන්නේ නැහැ කියලා මාල් තමයි කවන්න හදන්නේ ඔය ඇඟ ශක්තිය නැහැ කියලා. ඒක එච්චර මේ ඥාන සම්ප්‍රයුක්ත උපස්ථානයක් නෙමෙයි. මම මේ දරුවෙන් දැකලා හිටියා මේ දෙන්නගේ වයසට හරි කෙට්ටුයි. අපේ වයස උඟක් මහතයි. ඒ මොකද? අපිට ওই වාසිය මස් කාලා නෙමෙයි වහන්තුනේ ස්වභාවික ඖෂධීය ආහාර දීලා. දැන් මේ දරුවන්ට ස්වභාවික ඖෂධීය ආහාර අඩුයි. දැන් අපිට දෙන ඔය කාලේ මාස 3න් 3ට ලුණු විල පොවනවා. ඒකට මේ මොනවද මේවා මේ කුප්පමේනිය පොල් අදලා දෙනවා. කරවිල කවනවා. ඒවෙන් හොඳ කිරල දෙනවා. ඒකට අපේ ශරීරයේ ශෝධනය වෙනවා. බඩගින්න නැති කරනවා, ලේ සුද්ධ වෙනවා. ඉතින් කෑම හොඳට ගන්නවා. අපි හොඳට කෑම කනවා. අපි අම්මා බෙදලා දුන්නා පිඟාන, පුතේ තව ටිකක් ගන්න තවත් ගන්නවා. පුළුවන්. ඒක නැති වෙනවා, හිත පිරිසුදු වෙනවා. දැන් මේ දරුවන්ට ඒ සම්පත් නැති නිසා කෙට්ටුයි. මස් කාලා වැඩෙන්නේ නැහැ. මස් කෑමෙන් තවත් දුර්වල වෙනවා. ඒ දුරව ගන්න ශක්තිය නැහැ. දුරව ගන්න ශක්තිය නැහැ. නිසා මේ දරුවන්ට දෙන්න ඕන අපේ ලංකාවේ පාවිච්චි කරන ස්වභාවික ඖෂධ. ඒකවට මෙහි තියෙන එලකිරි ඕනතරම් එලකිරි පුවන්නේ. බිත්තර කවන්න එපා, මස් මාංශ කවන්න එපා. දරුවාගේ ජීවිතේ බොහොම ලෙඩ රෝග බහුල වෙනවා. දැන් මේ රටේ හරියට කැන්සර් වැඩි කිව්වා. ඩයබටික් වැඩි කිව්වා. මොකද ඒ ආහාර පාන හොඳයි. වැරදි නිසා. දැන් අපේ කාලේ එහෙම නෑ. අපේ දෙමව්පියෝ අර ස්වභාවික දේනේ පුරුදු කරන්නේ.